සසරේ හමුවී පුරුදු ඇතිමුත් පුරුදු බව පවසනු එපා. අර දැකපු ලස්සන පල්ලිය ඔයාලට පෙන්වන්න ඕනේ. මොකද මේ දේවලුත් අපේ ජීවිතත් එක්ක මේ පරිසරයත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ. අපි එකක් බලන්න යන්කෝ. මට පේන විදියට කවුරුත් නැති හැඩයි වගේ. ඉතින් අපි වටින් බලලා යමු. මම ඈතට මාර ලස්සනට දැක්ක නිසා තමයි මට මෙතෙන්ට හිත ඇදිලා යන්න මූලිකම හේතුව උනේ. මේකේ නමක් එහෙම සඳහන් වෙන්නේ නැද්ද කියලා මේ බලන්න ඕන. මේ පැත්තට පේන ලස්සන. එතකොට ඔන්න අපි පහළට ගිහිල්ලා අපි බලමුකෝ මේ ලස්සන පල්ලිය දිහා. පල්ලිය මාර ලස්සනක් තමයි තියෙන්නේ ඒකෙත්. ඉතින් අර මං කලින් කීවා වගේ මෙන්න මේ දේවලුත් ඒ කියන්නේ ආගමික සංස්කෘතික මේ දේවලුත් අපේ මේ පරිසරයත් එක්ක මාර විදිහටනේ බද්ධ වෙලා තියෙන්නේ. බලන්නකෝ මේ පල්ලිය මෙතෙන්ට මාරම ලස්සනක් ගෙන දෙනවා. ඉතින් ඒකත් මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් මම හරියටම මේකේ නම කියන්න දන්නේ නැහැ. මොකද කවුරුත් නැහැ මෙතන ඇත්තටම.